ඔයද සූමේට ඊට පස්සේ මේ අපි දෙන්නේ. මේ අපි තුන්වෙනි දවසේ. අපි හැමෝටම ජීවිත වෙනස් වෙනවා. හැමෝටම ජීවිත වෙනස්. ජීවිත වෙන විදිය වෙනස්. ඒකට හේතුව අපි හිතන විදිය වෙනස් වෙනවා. මිනිස්සේ හිතන විදිය වෙනස් වෙනවා. එයාගේ මුළු ජීවිතය වෙනස් වෙනවා. ඔයා හිතන විදිය වෙනස් වුණොත් එයාගේ මුළු ජීවිතය වෙනස් වෙනවා. රටේ මේමයි ආණ්ඩුව මේමයි සල්ලි මේමයි කියලා හිතුවොත් ඔයාට බැරි වෙන ජීවිතය. හැබැයි ඔයා හිතුවොත් ඒව කිසිම දෙයක් වුණාට ඒක මට බලපාන්නේ කියලා. ඒක ඉතිරිස්. ආමෙන්. ආමෙන්. හලලුයි. මොන පොඩි සාක්ෂියක් කියන්නේ. ඒක මට මහම පෙරේදා ඒක මට දැන් කියන්න කියලා මතක් කරනවා. මම ඉස්සක් කියනවා. මම කතා කරනවා. ඔබ හිත නිසා තමයි ඔය ප්‍රශ්නවල ඉන්නේ. ආමෙන්. හිත කියලා කියන්නේ මනස. මනස. ඒක අල්ලන්න බැරි දෙයක්. ඒක අපු මොකද අල්ලන්න බෑ. ඒක අසු. නමුත් ඒක ඔයාගේ ඇතුලේ තියෙනවා. ආමෙන්. ඔබේ මනස වෙනස් කරගන්න. හරි? හලලුයා ළඟින් එකට මනස වෙනස් කරගන්න කියලා මම කියන්නේ. මොකද කිව්වේ? ඒකට තමයි try කරන්නේ තාම පාස් කිව්වේ නැහැ කරගන්න කියලා. නේ? ඒකට තමයි try කරන්නේ පාස් තාම කිව්වේ නැහැ කොහොමද කරගන්නේ කියලා මම කියනවා. හරි? හරි. right? බයිබලයේ මෙතන කියනවා මේ ලෝකයේ ආකාර සමාන නොවි ඊට පස්සේ මොකද කියන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දේ කුමක්ද කියලා දැනගන්න පිණිස. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ කෙරේ තියෙන හැම තිස්සෙම ඒක යහපත්. ආමේන්. ඒකයි අපි මෙච්චර ඔබට කියන්නේ. ඒකයි අපි ඔබට මෙච්චර දේවල් උගන්වන්නේ. මේ ජීවිතේම අරගෙන ඔබට උගන්වන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත යහපත්. පුතේ දෙවියන් වහන්සේ කැමැත්ත වගේ ජීවිතය යහපත්. ඔයාගේ ජීවිතේ ඔයාගේ අම්මට වාගේ කැමැත්තක් තියෙනවා. ඔයාගේ තාත්තට වාගේ කැමැත්තක් තියෙනවා. ඔයාගේ ගුරුවරට වාගේ කැමැත්තක් තියෙනවා. ඔයාගේ සමාජයට වාගේ කැමැත්තක් තියෙනවා. ඒක තියෙනවා. ආමෙන්. නමුත් මේ හැම දෙයකට වඩා ඔයාගේ ජීවිතේ දෙවියන් වහන්සේ තිබ්බ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒක යහපත්. ආමෙන්. ඒක පිළිගන්න බැරි දෙයක් නෙවෙයි. සමහර වෙලාවවලදී සමහර දේවල් වලට කරන්න බෑ. අම්මනේ ප්‍රයිස් මෝඩ් වල මතක් වෙන්නේ. මම මේ දෙයක් කියනවා. සමහර දේවල් තියෙනවා අම්මා කොච්චර කැමති වුණත් ඒ දේ මට කරන්න බෑ. ඒක මට පිළිගන්න බෑ. හරි. එහෙමද නෑනේ? සමහර දේවල් තියෙනවා අම්මා කොච්චර කැමති වුණත් තාත්තා කොච්චර කැමති වුණත් මට ඒක පිළිගන්න බෑ. සමාජයේ මං ගැන මොන විදියට ඒක කැමැත්තක් දැක්කොත් මොන විදියට සැලසුම් කරත් ඒක මට පිළිගන්න බෑ. ඒක මට සමහර වෙලාවට කරන්න බෑ. ඒකට මට යන්න බෑ. ආමේන්. නමුත් ඔයා මතක තියාගන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත හැමතිස්සෙම යහපත්. ඒක පිළිගන්න පුළුවන් එකක්. ආමේන්. ඒක පිළිගත යුතු දෙයක්. මොකද ඒ තුල වැරද්දක් නෑ. සමහර වෙලාවල් වලදී අපි ගැන මිනිස්සු කියන දේවල්, අපි ගැන මිනිස්සු හිතන දේවල් ඒ හැම දෙයක්ම හරි නෑ. ඒගොල්ලෝ වැරදි දේවල් හිතනවා. ඒගොල්ලෝ වැරදි දේවල් කියනවා. ඒකට හේතුව මිනිස්සයා විතරම වෙනස් වෙන සුළුයි. ආමේන්. කතාව යසිතර විදිය, හැසිරෙන විදිය විතරම වෙනස් වෙනවා. තව මිනිස්සුගේ යහපත ගැන හිතන්නේ නැහැ. මිනිස්සු එහෙම හිතනවා අඩුයි. මම දන්නවා ඔබේ වයසටත් වැඩිය ඔබට අත්දැකීම් ඇති. ඔබේ වයසනේ මගේ වයසටත් වැඩිය. ඔබට අත්දැකීම් ඇති. මිනිස්සු ආශ්‍රය කරලා. නේද අරෝද? අරෝද ගොඩක් ආශ්‍රය කරනවා. මේක ගොඩක් ආශ්‍රය කරනවා. මොකද ඒගොල්ලන්ට යාළු වැඩි. ඒගොල්ලෝ සමාජෙත් එක්ක ජීවත් වෙන නිසා. හරි? පුතත් එන්න. ක්ලාස් යනවනේ දෙව නේද? ජොබ් එකට යනවා. ඒකෝට එතන ඉන්න සමාජය ඒක වෙනස්. ඒකෝට අපිට ගොඩක් ලොකු සමාජයක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ හැම දෙයක්ම හරි නෑ අපිට කියන්නේ. ආමේන්. ඒ නිසා අපිට ඒක පිළිගන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේ ඔබ ගැන කියලා තියෙන්නේ ඔබට පිළිගන්න පුළුවන්. පිළිගත යුතු වූ. ආමේන්. හලෙලූයා. ඊළඟ එක තමයි මොකද්ද? සම්පූර්ණ වූ දේ කුමක්ද කියලා දැනගන්න පිණිස.
ඔබ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද? ඒක සම්පූර්ණයි. ආමේන්. ඒක සම්පූර්ණයි. කොතනකවත් ඒක හිස් නැහැ. right? දෙවියන් වහන්සේ තීරණය කරලා කියනවා ඔයා මේ පොළවේ දෙවියන් වහන්සේ දැනගත්තාට පස්සේ ඔයා සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕනේ. ඔයා සඵලවත් ජීවිතයක් ගත කරන්න ඕනේ. ඔයා නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න ඕනේ. ඔයා ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන්න ඕනේ. ඔයා ස්වර්ගයට යන්නත් ඕනේ. ආමේන්. දෙවියන් වහන්සේ ඒක තීරණය කරලා තියෙනවා. ආමේන්. ඒක සම්පූර්ණයි. උන්වහන්සේ කවදාවත් ඔබ මඟ දාලා යන්නේ නැහැ. මේ ඔයාට ස්වර්ගයට යන්න පුළුවන් නේද කියලා දන්නේ නැහැ නැද්ද කියලා දන්නේ නැහැ. පොඩක් ඔබ යන්කෝ. එහෙම කියලා. හැබැයි මිනිස්සු මොකද කරන්නේ? ඔයා ඉගෙන ගත්තොත් නම් ওই පොසිෂන් එකට යන්න පුළුවන්. හැබැයි ඉතින් මොන ඇතුළතින් කරන්න දෙයක් නැහැ. යන්න විදියක් නැහැ. අම්මා කියනවා පුතේ ඔබ ડોක්ටර් කෙනෙක් තාම වෙන්න ඕනේ කියලා. බයෝ කරනවා. විද්‍යාව සයන්ස් කරනවා. ෆේල් වෙනවා. එතනින් පස්සේ යාට යන්න පුළුවන්ද? අමතර බයෝ පාදි කරොත් ඔන්න ලාංගාට පසු වෛද්‍ය හරි යන්න පුළුවන්. වෛද්‍ය කරොත් එතනට චුට්ටක් හරි ලඟ වෙන්න පුළුවන්. නමුත් ඒ හැම තැනකම සම්පූර්ණත්වය නැහැ. කවුරුත් ඔබ ගැන සම්පූර්ණත්වයෙන් දැකලා නැහැ. කවුරුත් ඔබ ගැන සම්පූර්ණත්වයෙන් හිතලා නැහැ. ආමේන්. ඔයාලගේ දරුවෝ ගැන සැලසුම් කරලා තියෙන කොයි විදියටද? මෙයා මේව හැදෙන්න ඕනේ, මෙයා ජොබ් එකක් කරන්න ඕනේ, මෙයා මේ විදිහට කසාද බඳින්න ඕනේ, මේ ළමයි හදන්න ඕනේ, මේ විදිහට යහපත් ජීවිතයක් ගත කරලා මැරලා යන්න ඕනේ. ඕකද? ඔබ තමයි සැලසුම්. හැබැයි ජීවිතේට හම් වෙන සමහර දේවලුත් එක්ක ජීවිතයේ ඒ අතරමඟ සිදුවෙන සමහර සිදුවීම්ත් එක්ක ඒ යන සැලැස්ම සම්පූර්ණත්වයට එන්නේ නැහැ. ඒක නවතිනවා. ඒක සමහර තැන්වලින් පල්ලෙහාට වැටෙනවා, ආයි පොඩ්ඩක් නැගිටිනවා, ආයි පොඩ්ඩක් පල්ලෙහාට යනවා, ආයි පොඩ්ඩක් නැගිටිනවා. සමහරවිට නැගිටලා වැටලාම යනවා. සම්පූර්ණ නෑ ඒ දේවල්. ආමේන්. හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔයාගේ ජීවිතේ ගේන්නේ සම්පූර්ණ උදේ. ඊටසේ කැමැත්ත ඔයා සම්පූර්ණත්වයට පත් වෙන එක. හැම දෙයකින්. ආමේන්. ඒ කියන්නේ ඔයාට හැමදේම දීලා විතරක් නෙමෙයි, දීලා ඔයාව ස්වර්ගයට අතරයි යනවා උන්වහන්සේ. ආමේන්. සමහර දේවල් කියන්නේ අයි ස්වර්ගයට අතරයි යනවා. ආමේන්. ආමේන්. ඊට පස්සේ කියනවා කුමක්ද කියා දැනගන්නා පිළිස. ඒක ඔයා දැනගන්න ඕනේ. ළඟින් ඉන්න කෙනාට ඒක ඔයා දැනගන්න ඕනේ. දැන් කැමැත්තක් තියෙනවා. දැනනසේ කැමැත්තක් තියෙනවා. අනුත් දැනනසේ කැමැත්තක් තියෙනවා. ඒක ඔයා දැනගන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. ඒක දැනගන්න නම් එහෙම නිකන් බෑ. ළඟින් ඉන්න කෙනාට දැනගන්න නිකන් බෑ කියන. අනුත් කවුරු කියන්නේ? අනුත් ඒක දැනගන්න නිකන් බෑ. ඒක බෑ නිකන්. ඒක දැනගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? බයිබලේ මොකද්ද කියන්නේ ඊළඟ පාඩේ? සිත අලුත් කර ගැනීම. මෙතන සිත කියලා කියන්නේ මනස. මනස අලුත් කර ගැනීම අන්‍යාකාරයත් එක්ක වෙන්න. වෙනස් කෙනෙක් වෙන්න. වෙනස් විදියට හැසිරෙන්න. වෙනස් කෙනෙක්. මේක මයින්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච. ආමේන්. ඒකයි ඊට දවසේ අනිත් මිනිස්සු පාටි දානකොට අනිත් මිනිස්සු ඊට දවසේ ට්‍රිප් යනකොට අනිත් දවසේ ඊට දවසේ අරගෙන මොනවාද විවේක කාලෙන් ගත කරනකොට අපි ඊට දවසේ අපි ඊටට ලෑස්ති වෙනවා. ඊටට ලෑස්ති වෙනවා. සතියෙම ලෑස්ති වෙනවා. ඊට මොකද කරන්නේ? කොහොමද කරන්නේ? මොකද්ද වෙන්නේ? මොකක්ද? අපි ඒකට වෙන්නේ. කොහොමද කරන්නේ? අපි ඒකයි වෙනස්. ආමේන්. ආමේන්. හalleluya. අපි වෙනස්. ආමේන්. ඒකයි කොල්ලේ පුරාම ටික බොන්න ඕනේ. නේ? යන් කෙනෙක් වුණත්, කාන්තාවක් වුණත් වයිට් සෝට් එකක් හරි ගහන්න. ඒක තමයි පිළිගත්ත මතය. ඒක තමයි පාටි එකට ගියාම ස්ටෑන්ඩඩ්. ටක්කයි. ස්ටෑන්ඩඩ්. මේ කියලා ඇති වැඩ බලවල නේද? චුට්ටක්. කියලා වාගන පොඩ කෙරේ. නමුත් ඒක තමයි එයාලා කියන්නේ. හැබැයි අපි
චෙක් කරන්න කැමරා 1000ක් දාලා හරි කමක් නැහැ. මගේ අඩිය ගඩිය තියලා හරි. මොන 1000ක් නැති මං ඉඳලා ඉන්නවා. මොන 1000ක්. මට මොන කතාව කිව්වත්. මොන විදියට කිව්වත්. ඔළුව උඩ නැගගෙන කිව්වත්. මොන්නේ අපි වෙනස්. ආමෙන්. අපි වෙනස්. මම පාස්ටර් කෙනෙක් නිසාද මොන්නේ නැත්තේ? පාස්ටර් කෙනෙක් වෙන්න ගන්න. මේක කාලයකට උඩදී දීලා තියෙනවා. හරි? කාලයකට දීලා තියෙනවා. නමුත් හරියටම මගේ ජීවිතේ පරිවර්තන වුණා එක දවසක. එතන ඉඳන් මේක මට අදාළ වුණා. ආමෙන්. එතන මගේ ජීවිතේ වෙනස් වුණා. දැන් මම හිතන විදිය වෙනස්. මොනවා කියනවා? සමහර පොන්නේ යාළු බිවරනවා කියන අර මේමයි රටේ නැති කුමාරපැත් කියනවා. ඒක මේ වගේ කෙනෙක්. මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේ නිසා මම නොබී ඉන්නවා. දෙවියන් වහන්සේ නිසා මට මොනවා කිව්වත් කමක් නෑ. ඒ මම හිතන්නේ. ඒ නිසා මම එයාලා අතර මම වෙනස්. ආමෙන්. තේරුණාද පුතේ? ජොබ් එක කරන ඒ අය අතර ඔයා වෙනස්. ආමෙන්. අද ඉතින්. හalleluya. ආමෙන්. ඒක සිද්ධ වෙනවා. ළඟින් එක අද ඉඳන් ඒක සිද්ධ වෙනවා කියලා. ආමෙන්. සිත වෙනස් කරගන්න ඕනේ. ඔය යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ දෙවියන් වහන්සේ ඔයාගේ ආත්මය සම්පූර්ණයෙන්ම අලුත් කරනවා. ආමෙන්. ඔයාගේ ආත්මය කියලා දෙයක් තියෙනවා. දන්නවද ආත්මය? ආත්මය කියලා දෙයක් තියෙනවා. මිනිස්සු ඇදලා තියෙන කොටස් තුනකින්. ශරීරය, ප්‍රාණය සහ ආත්මය. සත්ව ඇදලා තියෙන කොටස් දෙකකින්. ශරීරයයි ප්‍රාණයයි විතරයි තියෙන ආත්මයක් නැහැ සතුට. ආත්මයක් නැහැ. හරි? මනුෂ්‍ය විශේෂයි. හරි? දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පිළිගත්තාම එයාගේ ආත්මය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ කියන්නේ ආත්මය නැවත උත්පාදනය දෙනවා. එයාගේ ආත්මය නැවත මවනවා. ආමෙන්. වෙනස් කරනවා. හැබැයි උන්වහන්සේ ඔයාගේ මගේ මනස වෙනස් කරන්නේ නැහැ. හිතන්න ආත්මය අලුතෙන් උත්පාදනය දුන්නාම ආත්මය වෙනස් වෙනවා. අලුත් උත්පාදනයක්. නැවත උපතක් සිදු වෙනවා. ආමෙන්. හැබැයි දෙවියන් වහන්සේ මේ විදිහට වගේ මනස වෙනස් කරොත් ඔයා මොනවා වෙයිද? ඉතින් වාගේ දැන් තියෙනවා මනස ගොඩාක් දේවල් පිළිලා. ගොඩාක් දේවල් පිළිලා තියෙනවා නේද? වයස? 70 60 72යි. වාව්. 72යි. නියම. වයස? වයස? 77යි. මේ අවුරුදු 77 පුරාම මුලගත දේවල් තියෙනවනේ මේකේ. මේ මනසේ තියෙනවනේ, ඔයාගේ ඇතුලේ තියෙනවනේ. දෙවියන් වහන්සේ ඔයා එදා සුවමේදී ඔයා යේසුස් වහන්සේ පිළිගත්තා. ඒ පිළිගත්ත ගමන් ඔයාගේ ආත්මේ නැවත උත්පාදනය ලැබුවා. ඒ විදියටම ඔයාගේ මනස වෙනස් කරා නම් ඔයා ගැනමත් දන්නේ නැහැ. ඔයා කවුද කියලාවත් දන්නේ නැහැ. ඔයාගේ ළමයි කවුද කියලාවත් ඔයා අඳුරන්නේ නැහැ. ඇයි? ඔයාගේ බ්‍රේන් එක වොෂ් කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන් මේක හරවලා තියෙන්නේ. ඒ කියන්නේ මොනවද? නිකන් හරියට පොඩි එකෙක් වගේ. කිසි දෙයක් මතක නැහැ. ඔක්කොම ඉන්නවා. මෙමරි එක ඔක්කොම lost. අනිකර පිස්සෙක් වෙනවා. ඇයි? අර ඇයිලා අම්මේ කියලා කතා කරනවා. කවුද අම්මා? අර ඇයිලා අයියේ කියලා කතා කරනවා. කවුද අයියා? මං අයියා? දන්නේ නැහැ. මොකද දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කියනවා මොකද්ද? සිත පිළියෙල කර ගැනීම. හිතෝපදේශ 16 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා සිත අලුත් කර ගැනීම, සිත වෙනස් කර ගැනීම මනුෂ්‍ය සතු දෙයක්. හalleluya. දෙවියන් වහන්සේ ඔබේ ආත්මය වෙනස් කරනවා. ඔබේ ආත්මය නැවත උත්පාදනය කරනවා. හැබැයි ඔබේ මනසට අත තියන්නේ නැහැ. ඔබට තමයි ඒක දීලා තියෙන්නේ. ඒක වෙනස් කරගන්න. ඒ වගකීම ඔබට දීලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඒක කරගන්න අවශ්‍යයි. ආමෙන්. හalleluya. හිතෝපදේශ 16 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඒක කියනවා. සිත පිළියෙල කර ගැනීම මනුෂ්‍යටයි තියෙන්නේ. ආමෙන්. ඔබ ඔය දැන් හිතන විදිය තියනවා නේද? ඔබ ඔය දැන් හිතන විදිය තියනවා නේද? ඒකට මොකද්ද කියලා ඔබ හේතුව දන්නවද? ඔබ ජීවත් වෙච්ච පරිසරය. එක හේතුවක් නෙමෙයි. ඔබ ජීවත් වෙච්ච පරිසරය. ඔබ ජීවත් වෙච්ච සමාජය. ඔබ අහපු වචන. ඔබ දැකපු දේවල්. ඔබ ලබපු අත්දැකීම්. ඔබේ ජීවිතයට ආපු ඔබ මුණ දුන්න අභියෝග. ඒ හැම දෙයක්ම නිසා තමයි ඔබ ওই විදිහට හිතලා තියෙන්නේ.
ඒ කියන්නේ මේ ලෝකේ ආකාරයට හිතලා තියෙන්නේ එහෙමයි. ඒ නිසයි. ඇයි ඒ? මම කියපු හේතු නිසා. ආමේන්. සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ගේ දෙමව්පියෝ හරියට හිටියේ නැත්තම්. alright. එයා ඉස්කෝලේට ඇවිල්ලා පෙන්නන්නේ එයාගේ පවුල තුල තියෙන දේ. මම කියන දේ හරියද? හිතන්න දෙමව්පියෝ දෙන්න හැමදාම කුණුහරුපෙන් බැන ගන්න ළමයි ඉස්සරහා. බැන ගන්නවා. කුණුහරුපෙන් කතා කරන්නේ. ඒ ළමයි ඉස්කෝලේට ඇවිල්ලා මොනවද කරන්නේ? අනේ මේ ඔය අනේ පොඩ්ඩක් ඉන්නකො නෑ තියෙන හොඳම පදයෙන් අමතන්නේ අම්මා තාත්තලා ඒ පදයෙන් තමයි අමතන්නේ තාත්තා අම්මට ඒ පදයෙන් තමයි අමතන්නේ එතකොට ඉස්කෝලේට ගිහිල්ලා අර ළමයට කතා කරන්නේ මේ අයියේ පොඩ්ඩක් එන්න කියලා නෙමෙයි වෙන වචන කියලා තමයි කතා කරන්නේ තේරුණා මම කියන්නේ එතකොට එච්චර බලපෑමක් එයාලට එහෙම කරන්න පුළුවන් නම් දරුවෙක් right එතකොට ඔබේ මනසට ඒ බලපෑම කරන්න බැරිද? ඒ පොඩි දෙයක එච්චර බලපෑමක් වෙනවද? මම ඒකයි කිව්වේ. අවුරුදු 77කට, අවුරුදු 72කට ලැබපු අත්දැකීම් විශාලයි. අහපු වචන, අහපු කතාව, දාකපු නිවුස් ඒ නිසා තමයි ඔබ මේ විදිහට හිතන්න පුරුදු වෙලා තිබ්බේ. නමුත් දැන් මම අද ඔබට කියන දේ ඔබ මම කියන විදිහට මම පෙන්නන විදිහට ඔබ අද හිතන්න ගත්තොත් ළඟින් කරගෙන ඔබ හිතන්න ගත්තොත් ඔබේ මනස ඔබ වෙනස් කරගත්තොත් ඔයාගේ ජීවිතේම මේ වෙනකම් ආපු විදිය සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙනවා. ආමේන්. සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් නෙමෙයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ආමේන්. හalleluya.